ආදරණීය දුවේ පුතේ මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දෙමළ හෝඩියේ තයන්න, දයන්න, රයන්න සහ යයන්න ලියන්නේ කොහොමද කියලා. අපි බලමු මේ අකුරු ලියන්නේ කොහොමද කියලා. හරි. අපි බලමු කොහොමද දෙමළ භාෂාවේ තයන්න, දයන්න ලියන්නේ කොහොමද කියලා. සිංහල හෝඩියේ තයන්න, දයන්න ලියන්නේ දෙවිදියකට. දෙමළ භාෂාවේදී මේ අකුරු දෙකටම මෙන්න මේ අකුර තමයි යොදාගන්නේ. අපි බලමු මේ අකුර ලියන්නේ කොහොමද කියලා. මුලින්ම මෙහෙම ඉරක් ඇඳලා මෙහෙම මෙතනින් පහළට මෙහෙම ඉරක් අරගෙන ඇවිල්ලා මෙහෙම පහළට දානවා. මෙහෙම ඉරක් ඇඳා මේ පැත්තට මෙහෙම ගෙනිච්චා මේ ඉරට හරි මැදි මෙහෙම ඉරක් අරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම පහළට දානවා. මෙහෙම ඉරක් ඇඳා මෙහෙම දැම්මා මෙහෙම කොහොම ඉරෙන් පහළට දැම්මා. මෙහෙම ඉරක් ඇඳා මේ පැත්තට ඉරක් ඇඳා ඒ ඉර හරි මැදින් ගෙනල්ලා මෙහෙම ගිහින් කොහොම ඉරක් දැම්මා. මෙහෙම ඉරක් ඇඳා මේ පැත්තට ඉරක් ඇඳා හරි මැදින් මෙහෙම අපි බලමු තව තයන්නක් ලියන්නේ කොහොමද කියලා. තයන්න විතරක් නෙවෙයි තයන්න දයන්න දෙකම දෙමළ භාෂාවෙන් ලියන්නේ මෙන්න මේ අකුර විදියට. හරිද? මෙහෙම දැන් මං කියලා දෙන්නම් දෙමළ භාෂාවේ රයන්න ලියන්නේ කොහොමද කියලා. දෙමළ භාෂාවේදී රයනු ආකාර දෙකක් තියෙනවා. මේ රයන්න සහ මේ රයන්න. ඒ වගේම මේකට අපි මේ ට්‍ර අකුරට භාවිතා කරන්නේත් මෙන්න මේ අක්ෂරය තමයි දෙමළ භාෂාවෙන්. රයනු ආකාර දෙකයි වචන යෙදෙන විදිය අනුව මේ අකුරු දෙක විවිධ ස්ථානවලදී වෙනස් වෙනවා. මම ඒවා වචන කියලා දෙනකොට ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැනට පොඩ්ඩක් මතක තියාගන්න දෙමළ භාෂාවේ රයනු ආකාර දෙකයි කියලා. අපි බලමු මේ රයනු ලියන්නේ කොහොමද කියලා. මේ රයන්න නම් ලියන්න මේ රයනු දෙකම ලියන්න ඉතාම ලේසි. අපි ඉස්සෙල්ලා බලමු මේ රයන්න ලියන්නේ කොහොමද කියලා. මෙහෙම ඉරක් ඇඳා මේ පැත්තට ඉරක් ඇඳා මේ ඉරේ හරි මැදින් මෙහෙම පහළට ගෙනල්ලා රූලෙන් පහළට මෙහෙම පොඩි ඉරක් දැම්මා. මෙච්චර ලොකුවට ලියන්නේ නැත්නම් අපි රූලේ මැදක් හරින් උනත් පටන් ගන්න පුළුවන්. මෙහෙම ඇඳා මෙහෙම ඉරි කෑලි අඳින්න පුළුවන් නේ අපි හැමෝටම. පුංචි ඔයාලට ඉරි කෑලි අඳින්න දන්නවනේ. හරිම ලේසි රයන්න ලියන්න ඉරි කෑලි ටිකක් අඳින්න තියෙන්නේ.
අපි බලමු මේ රයන ලියන්නේ කොහොමද කියලා. ඒ රයන ලියන්නේ ඔහොම අරගත්තා. ඔහොම ගත්තා. මෙහෙම ගෙනල්ලා රවුම් කරගෙන ඇවිල්ලා මෙතනින් චූට්ටක් පහලට දැම්මා. මෙහෙම ගත්තා. ඔහොම ගත්තා. ඔහොම ගෙනල්ලා ඔහොම පහලට දැම්මා. මෙහෙම මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා. ඔහොම මෙහෙම ඊළඟට අපි බලමු දෙමළ භාෂාවේ යයන්න ලියන්නේ කොහොමද කියලා. යයන්න. යයන්නත් ලියන එක හරිම ලේසියි පුතේ. සිංහල භාෂාවේ යයන්න තියෙනවනේ. ඒ අකුරට සමානයි දෙමළ භාෂාවේ චයන මේ බලන්න. සිංහල භාෂාවෙන් ඔහොම අරගෙන අපි මෙහෙමනේ. දෙමළ භාෂාවේ තියෙන්නේ මෙහෙම රවුම් ආකාරයට ඔහොම අරගෙන එතනින් ඉඳන් පහලට මෙහෙම ඉරක් ඇඳගෙන ඇවිල්ලා මේ පැත්ත කොටුවට. මේ යයන්නට සමානයි දෙමළ භාෂාවේ යයන්නත්. අපි බලමු තව යයන්නක් ලියලා. මෙහෙම ගත්තා. ඔහොම පහලට ඉරක් ඇඳගෙන ආවා. මේ පැත්තෙන් ඔහොම ගත්තා. ඔහොම මෙහෙම ගත්තා. ඔහොම U අකුර තියෙන ඉංග්‍රීසි හොඩිය U අකුර වගේ මුලින් ඇඳා මෙහෙම. ඊළඟට ඔහොම යයන්න ලියන එකත් හරිම ලේසි.